පරක්කුණක් දන්නේ අප්පා. මිනිස්සු දැන් ඔක්කොම ඇවිල්ලා දැන් බුද්ධ පූජාවක් තියෙනවා ඉතින් අප්පා. මේවරේ මොකද මේ? ආමුන්ට දානවා මේ ගමනේ දෙන්න ඕනේ නැහැ. ඇයි ඒ? අපි මේ ඉන්නේ ඇටේට අපිට පරක් වෙලා තියෙන්නේ යනවා මේ ඔයගොල්ලෝ ඕර දැක්කුවට 5000 දෙන්න ඕනේ නැහැ. ඒක තමයි ඉන්නේ අපිට ඕනේ නැහැ නේද? අන්කල් අපිට ඕනේ නැහැ. මේ වරේ මේ ඉන්න බොන්නේ මේ ගාම මුනියලියක් මේ ගාමියා යදියා ගාලා දුන්න එකේ අපි වැඩ කරමු යන්න කෝ අපිට නෑනේ මොකුත් අම්මා ගම්පම් යන්නේ ගම්පම් තවක ගම්පම් එහෙනම් අපි යම් බලන්න ඉක්මනට
එහෙම ගහන්න පුළුවන් අපි ළඟ නෙක්ක ළමයිද ඈ එහෙම මුළුන්ද ඈ ගහපන් ළමයි ගියා කොහෙද ගියේ බං ගියේ කොහෙද හොයපා අපි දැන් කොහොම මොනවද කරන්නේ බලවර ගිහලා දැන් බලවර බලය දැන් ගිහලා ඒකවල බලවර ගියේ කොහෙද ගියේ දැකලා මදි වුණේ යම් බලන්න යම් බලන්න කොහෙන්ද පුතේ ඉන්නේ ඒ යතුනේ මොකද උනේ කියන්නේ මම බය වුණානේ සෑහෙන්නේ දැන් ඉන්න දරුවෝ ඉන්නේ සෑහෙන අමාරුයි මට බය වෙලා කියන්නේ මම අර පින්දහම් කරන්න කට්ටියට බැන්නනේ ඒකෙන් තමයි මට යකෙක් ආවා ඊයේ රෑ බුදිය ගන්නත් නෑ මොකවත් නෑ මම බය වෙලා එහෙනම් ෆෝන් කරනම් කෑ ගහලා කවුරුවත් නෑ මා ගාවයි මට කරගන්න දෙයක් මොකවම නෑ මම බය වුණා කියන්නේ මොකද ඊට පස්සේ එහෙම කාටවත් මම පින්දහම් කරලා ජීවත් වෙන්න බලන්න තමයි දැන් හදන්නේ මම නම් ඊට පස්සේ බයින්නේ නෑ හාමුදුරන්ට කාටවත් අරක්කු බොන්නෙත් නෑ බියර් බොන්නෙත් නෑ මොකවත් නෑ පින්දහම් කරනවා තමයි ඔක්කොම නෑ මට මේ ඊයේ රෑ එහෙනම් යකෙක් ආවනේ මොකද උනේ මොකද උනේ කියන්නේ ඕනාම් කරන්න ගියාම අන්තිමට නෑනේ මට පින්නම් කරා නම් පුත්‍ර සැපද්ද මට තමයි කියන්නේ ඈට ඇවිල්ලා යකෙක් ඇවිල්ලා ඇත්ත කපුල් දෙකින් මම මොකද බේරෙන්න විදියකුත් නෑ මොකවත් නෑ මට හීනෙන් එහෙම කොහොමද යන කතා කරා කවුරුවම්ම නෑ මට ලප්තිලා ඔය මම ඊට පස්සේ නම් පින්නම් කරලා ඊට පස්සේ නම් කාටවත් හාමුදුරුවෝ කෙනෙකුට කාටවත් බයින්න තු මම පින්දහම් කරනවා නම් මචං ඊට පස්සේ හොඳ ගතුණියක් වෙන්න ඕනේ. ඔව් ඔව්. ඒක තමයි කියන්නේ ඔයගොල්ලෝ වංකාර වෙන කොල්ලෙක්. ඒක තමයි මම පින්දහම් කරලා දානයක් එහෙම දීලා අන්තල් වලට එහෙම උපකාරයක් කරලා තමයි ඊට පස්සේ මේව කරන්නේ. හරි හරි තේරුණා නම් හරි. එහෙම තමයි ඊට පස්සේ කරන්නේ නේද? ඈමචක් බත් අන්නේ විදිහටම අපි යම් අන්නේ වගේ ඉන්න ඕනේ ඊට පස්සේ. අපි දැන් පින්දහම් කරමු එහෙම. පින්දහම් කරලා කොහොම කරලා අපි මේව කරමු. හරිද? දැන් යනවා මේක? බුසන්නයි දෙවියටයි